වැහි දෙයියොත් අතින් අරන් තකහණියක් මම මේ දුවන්නේ සුපර් මාකට්. මට හිතුණා රැයට සුෂි පොඩ්ඩක් කෑවොත් හොඳයි. හැබැයි රෙගියුලර් හැමදාම ඉතින් කණේවට වැඩිය මට වුණා වෙනසක්. මං හරි මාසෙම පුස්සල් එකේ චීස් ඇන් අනියන් සෝසේජස් වලින්. මම ඒක ගන්න තමයි ආවේ. ඒ ඇවිල්ලා යන්න හදද්දි ආයෙම වැහි දෙයිය කෝප වෙලා වගේ හොඳටම වහිනවා. ඉතින් සුපර් මාකට් එක ගාව තිබ්බ ෂොප් එකෙන් මං කාඩමන් ටී එකකුත් අරගෙන ෂේප් එකේ ඉද්දි වැස්ස එක සැරේටම නැති වුණා. මං හිතන්නේ කුණාටුවක් එන්න නැති. මට අමතක වුණා ඇවකාඩෝ ගන්න. එක සැරේටම පාරායන ෂොප් එකක් දැකලා ළඟට ගියාම තමයි දැක්කේ දෙයනේ ඒ අඹ. ලස්සනට තිබ්බ හින්දා මං අඹ ගෙඩි ටිකකුත් අරගෙන කීල්ස් එක පැත්තට ගියා. මොකද ගොඩක් වෙලාවට ඇවකාඩෝ කීල්ස් එකේ ලාභයි. මට කියන්න අමතක වුණානේ. සූෂි හදන්න අනිවාර්යෙන්ම ඔයාට ඕනේ seaweed paper, sticky rice, ඔයාට ඕනේ නම් rice vinegar. Chinese supermarket එකකින් ඔයාට මේ වගේ දේවල් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. You Life එකට ගියොත් ඔයාට තාත් ලේසි. සාමාන්‍යයෙන් මේ sticky rice steam කරලා ගත්තම තමයි ගොඩක් රස. හැබැයි මට අද හිතුණා ඔන්නෝහි වතුර ටිකක් දාලා උයනවා කියලා. පොඩ්ඩක් වැඩේ ගැස්සුණා වගේ. ඔයාලා මගෙන් අහුවොත් මේ ලෝකේ රසම සොසේජ් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා මට කියන්න තියෙන්නේ පුස්සල්ල කියලා. එයාලගේ ලොකු වේරියේෂන් එකක් තියෙනවා වගේම ඒ සොසේජ් හරිම තඩි, ඒ කියන්නේ බතලයි, ඒ වගේම රසයි. තව කිව්වොත් එයාලගේ රසම රස සොසේජස් වර්ග තමයි කොච් එක, දයි එක, එයාලගේ පාටි පැක් එකක් තියෙනවා මික්ස් එකේ එන එකේ ගාලික් සොසේජස් තුත් තියෙනවා. ඒකත් හරිම රසයි. මම අද සුෂි වලට ඇඩ් කරනවා ඔම්ලට්, avocado, මේ cheese and onion sausage එක. බත් එක නම් චුට්ටක් බෙරි වෙලා ඒ විතරක් නෙමෙයි පොඩ්ඩක් වතුරත් වැඩි. හුඟ කලකින් තමයි sticky rice වුවේ. ඉතින් එතකොට පොඩ්ඩක් උයද්දි ඩාම් ඩූම් වෙලා. මේ විදියට rice එක seaweed paper එකේ අතුර ගද්දි මම මෙතන වැරද්දක් කරලා තියෙනවා. මට යතින් අර edge එකේ distance එක පොඩ්ඩක් අඩුයි. මම ප්ලෑන් කරේ නම් සුෂි හදන්න. හැබැයි මගේ ෆීලිං එක චුට්ටක් වැඩි. සීසනින් මුකුත් දැම්මේ නැති නිසා මං ජස්ට් ලුණු පොඩ්ඩක් විතරක් ඇඩ් කරනවා. මට පේන විදියට මං අද හදන්න යන සුෂි රෝල් එක කිම්බප් එකක් වෙලා තමයි නවතින්නේ. මොකද්ද හැදුනේ කියලා කල්පනා කර මම මේ හදන්නේ මේක කන්න. මම චුට්ටක් වොරි වුණා එකේ අපියරන්ස් එක නම් එච්චර ප්‍රසන්ටබල් නැති නිසා. හැබැයි ඇත්තටම මේ කම්බිනේෂන් එකෙන් ආපු මේ මොකක් හරි එක මාරම රසයි. මේක වැරදුනා කියලා මං නහත ඉන්නේ. ආයෙ හදනවා. ආයෙ දවසක සූෂි හදන්න අපි සෙට් වෙමු. බයි බයි.